හරිස මේ මගුල දැම්මට ඇති වෙලා තියෙන්නේ. මෙන්න වැන්දා ආයෙ මට කරදර කරන්න එපා. හෙලෝ හර්ෂ මම සෙනෝ. ඔව් මන් දන්නවා. තාම නම්බර් රිසීව් කියන්න. මට ආව ටික වෙලාවකට හම්බෙන්න ඕනේ. ප්ලීස් මග අරින්න නැතුව වැව ගාවට එන්න පුළුවන්ද? ඒත් අවුරුද්දකට විතර පස්සේ. ඔයා එන්නකෝ මං කියන්නම්. හරි මං එන්න. ලස්සනයි නේද? ඔයා තාමත් ඉස්සර වගේමයි නේද? මගේ කරදරයකදී කතා කරපු ගමන් එනවා. ඇයි ආයම් පාරක් වලට මාව හම්බෙන්න ඕන උණු? මට ජීවිතේ වැරදුනා ආශ. මං ඔයාට කරපු දේ ආයිම මටම වුණා. මට මේ දේවල් කාත් එක්ක හරි කියලා ඔළුව නිදහස් කරගන්න ඕනේ උනේ. මට ඒත් එක්කම වගේ මුලින්ම මතක් වුණේ ඔයාව. ඔයා දැන් සතුටින්ද ඉන්නේ හර්ෂේ? හර්ෂ අහන්න. මට ඔයාගේ ජීවිත කතාව ඇතුලේ තව අවස්ථාවක් දෙන්න බැරිද? දන්නවස්සෙන් ජීවිතේ එක අවස්ථාවක්වත් දෙන්න සුදුසු නැති මිනිස්සු වෙනුවෙන් මන් දෙවෙනි අවස්ථාව 100,000 ගාණක් දීලා ඇති. ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න මම මාවම කැප කරපු විදිය. ඒකයි මට තාමත් මේ කිසි දෙයකින් සැනසෙල්ලක් දැනෙන්නේ නැත්තේ. මගේ ජීවිතේ මට වෙච්ච නරකම දේ මට ඔයාව නැති වෙච්ච එක. මට මගේ ජීවිතේ වෙච්ච නරකම දේ මේ හැමදේම එක්ක මට මාව නැති වුණේ. ඊටත් වඩා නරකම දේ මම බලාපොරොත්තු වුණු මම ප්ලෑන් කරපු හැමදේම මගේ ඇස් ඉස්සරහම නැති වෙලා අද්දිදු. මට සමා වෙන්න හර්ෂ. මට තේරෙනවා මම නැති කරගත්තේ මගේ ජීවිතේ වටිනම දේවල් වලින් එකක් කියලා. අපිට ආයෙම හැරෙන්න බෑ කියලා මම දන්නවා. මිනිස්සු ගොඩක් දුරට තමන්ගේ ජීවිතේ වටිනා කියන දේවල් මගේ අරගන්නවා සෙන්. ඒකේ මිනිසුන්ට තේරෙන්නේ ආයෙ හැරෙන්නම් බැරි තැනකට ආවට පස්සේ. එයි අර කවියකුත් තියෙන්නේ අබ්දුල් කියන කවියා ලියපු ඉතින් මට සමා වෙන්න කියන පොතේ. ඒ මොකද්ද? ඒකේ තියෙන්නේ මෙහෙම. බැරිම හින්දා කවමදාවත් ආයෙ ඔබ වෙත හැරෙන්න කිසිත් කියනු බෑ ඉතින් මට සමා වෙනු මැන ඇරෙන්න. ජීවිතේ තව බොහෝ දුර ඇති අතරමඟ බෑ මැරෙන්න. ඔබත් ඔහොම මගදී හමුවන වංගුවක් ළඟ හැරෙන්න. මට සමා වෙන්න හර්ෂ. මං ඔයාලට සමාව දීපු දවසේමයි මේ හැමදේම අත්හැරි. දැන් මම යන්න. චුටි වැඩ වගේක් තියෙනවා. අපිට ආයම් පාරක් මෙහෙම හම්බෙන්න පුළුවන්ද? මං කැමතියි සෙනු මේක අපේ අවසාන හමුවීම වෙනවට. හර්ෂ, ඔයා තාමත් මං අහපු එක ප්‍රශ්නයකට උත්තර දුන්නේ නැහනේ. ඒ මොකද්ද?
ඔයා දැන් සතුටින් දින්නේ. සතුට කියන්නේ බෝවෙන දෙයක් සිනු. හැබැයි එක හරි ඉක්මට සුවපත්වෙනවා.